ආයිබෝවන් සුබ දවසක් අද 2025 ජූනි මාසේ 23 වෙනි සතුදා. ඉතින් කොහමද යාළුවනේ? ඔන්න තවත් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි මම අරගෙන ආවේ. ඉතින් මේ මොකක්ද කියලා දැනගන්න කලින් ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරන්න වෙන තපකේම channel එක subscribe කරලා නැත්නම් මෙන්න මේ විදියට ගිහිල්ලා channel එක subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන notification bell එකත් all දාලා තියාගන්න මේ වගේ වැදගත් වෙන වීඩියෝ දාපු සෙනින් නැරඹීමේ පහසුව සඳහා. ඉතින් යාළුවනේ ගොඩක් දෙනෙක් අහලා තිබුණ දෙයක් ගැන තමයි මම ඔයාලට දැනුවත් කරන්න හිතුවේ. ඉතින් දෙවන අදියරේ නල් ලිස්ට් එක දාලාද කියලා ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණා. ඉතින් යාළුවනේ තවම කිසිම තැනක දෙවන අදියරේ අයගේ නල් ලිස්ට් එක නිකුත් කරලා නැහැ. ඉතින් අස්වැසුම් ප්‍රසාදක ප්‍රතිලාභ මණ්ඩල වෙබ්සයිට් එකේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ නාම ලේඛනය. සමහර අය කියනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙනොත් බලන්න පුළුවන් කියලා. ඉතින් තවම කිසිම තැනක බලා ගන්න විදිහක් නැහැ දෙවන අදියරේ අස්වැසුම දෙන අයගේ නල් ලිස්ට් එක. ඉතින් ඒක බලන විදිහත් කලින් 2022 බලන ලින්ක් එකෙන්ම තමයි බලන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඒ ලින්ක් එක මේ ඩිස්ක්‍රිප්ෂන් එක පහළ තියෙනවා. ඉතින් ඒකෙන් ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඇතුළත් කරලාද නැද්ද කියලා. ඉතින් ඒකට වෙනම ලින්ක් එකක් නැහැ. ඉතින් මේ තියෙන ලින්ක් එකටම තමයි ඒ අලුත් අයගේ නාම ලේඛනෙත් බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බලන්න පුළුවන් වෙයිද කියලා නම් මම නම් දන්නේ නැහැ. මොකද ඔයාලා දන්නවා රාජ්‍ය නිලධාරීන් කියන්නේ මහා අමුතු ජාතිය නිලධාරීන් ජාතියක්. ඒක නිසා ඒගොල්ලෝ එම අපට බලලා දෙන එකක් නැහැ අපේ නම තියෙනවද නැද්ද කියලා. ඉතින් හයිෆයි එකේ සේවය කරන රාජ්‍ය නිලධාරී කොට්ටාසයක් තමයි ලංකාවේ අපට හම්බ වෙලා තියෙන්නේ. ඉතින් එකම ජාතියේ එකම මිනිස්සු කොට්ටාසයක් දෙවිදිහකට තමයි අපට සලකන්න. ඉතින් ඒක ඔයාලා හැමෝම දන්නවා. දුප්පත් අපිටම තමයි හැමෝම ඒ දේවල් කරන්නේ. ඉතින් ඒකත් හොඳට මතක තියාගන්න. ඒක නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බලන්න පුළුවන් කියන අයට දෙන්න තියෙන උත්තරේ තමයි ඒ විදිහට බලන්න පුළුවන් අයදී ඉන්න පුළුවන් වේවි. ඥාතීන්ට සහ හිත මිත්‍රාදීන්ට පුළුවන් ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බලා ගන්න. ඉතින් එහෙම නැත්නම් වෙන හැකියාවක් නැහැ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා බලා ගන්න. ඉතින් ග්‍රාම සේවක සහ සංවර්ධන නිලධාරී ඒ දෙන්නත් ඒ වගේම තමයි ඒ පුජ්‍යලයෝ දෙන්නත් අරම කොට්ටාසේ කෑලි දෙකක්. ඒක නිසා ඔයාලට හොඳම දේ තමයි ලින්ක් එකෙන් ගිහිල්ලා බලා ගන්න එක. ඉතින් මම ඔයාලව දැනුවත් කරන්නම් ඉක්මනින්ම මේ නල් ලිස්ට් එක ඔන්න ඇතුළත් කරලා කියලා. ඉතින් මේ ජූනි මාසේ 29 වෙනිදා මේක වෙබ්සයිට් එකට ඇතුළත් කරනවා කියලා තියෙනවා. හැබැයි කොහොම වෙයිද දන්නේ නැහැ. මොකද මේ දින වකවානු එහා මෙහා සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මම ඉක්මනින්ම ඒ 2025ට අදාළ දෙවන අදියරේ අයගේ නල් ලිස්ට් එක දාපු ගමන් ඔයාලව දැනුවත් කරන්න රැඳිලා ඉන්න අපේ channel එකත් එක්ක. ඒ වගේම තමයි යාළුවනේ වකුගඩු ආධාර සහ වැඩිහිටි දීමනාව අසසුම ගිනුම් තියන අයට මේ වෙනකොට ලබා දීලා අවසන් ජූනි මාසේ 20 වෙනිදා තමයි මේ වකුගඩු වැඩිහිටි මුදල් ලබා දුන්නේ ගිනුම් වලට. ඉතින් ඔන්න තැපැල් කාර්යාල සහ උපතැපැල් කාර්යාල වලින් ලබා ගන්න අයට අද සමහර අය අරගෙන තිබුණා. ඉතින් හෙට ඉඳලා ඔන්න ඔයාලට සම්පූර්ණයෙන්ම ඒ වැඩිහිටි ආධාර සහ වකුගඩු මුදල් ලබා ගන්න පුළුවන් තැපැල් කාර්යාල හෝ උපතැපැල් කාර්යාල වලින්. ඉතින් ඔයාලට පුළුවන් මේ තැපැල් කාර්යාල නම්බරේ තියෙනවා නම් කෝල් එකක් දීලා අහන්න. මොකද සමහර තැපැල් කාර්යාල තියෙනවා යාලට මුදල් ලැබුණේ නැහැ කියලා සමහර තැපැල් කන්තරු කියන අය එහෙම ඉන්නවා. ඒක නිසා තහවුරු කරගෙන යන්න. මොකද අපි මෙහෙම කිව්වට සමහර පළාත්වල සමහර තැන්වල තැපැල් කාර්යාල වලිනුත් මේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් නිසා. ඉතින් ඔයාලා මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් වැදගත් වෙයි කියලා හිතුණා නම් කමෙන්ට් එකක් දාන්න. ඊට වගේම තමයි මේ වීඩියෝ එක යාගේ යාළුවන්ට අතර ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම WhatsApp group එකේ channel එක WhatsApp group එකේ link එක තියෙනවා මේ description එක පහළ. ඒකට ජොයින්ට් වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ගිහින් එන්නම් හැමෝටම ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා. හැමෝටම බුදු සරණයි.